මේකේ මුහුදලට විකිනිච්ච සජිබේ മന്ത്രിවරයෙක් හින්දා අපිට සොරනාතර බලය පිහිටවන්න තිබුණ එක නැතුව ගියා. මම පක්ෂයට පක්ෂපාතීව තමයි හැම වෙලාවෙම ඡන්දය පාවිච්චි කරේ. ඕගොල්ලෝ පොඩි වීක් පොයින්ට් අල්ලගෙන කතා කරනවා හරිද? එහෙම හරි. මට එහෙමනම් මෙතන කලිසමක් ඇදෙන්න මෙතන මෙන්න බෑ එක මතක තියාගන්න. හරිද? එන්න බෑ. ඒ වගේ සුප්පයි වැඩක් මං කරලා නෑ ඒක මතක තියාගන්න. නෑ මම කෑගහන්න මාත්‍රේ වීඩියෝ කරාට කපන්න අපි හරියට වැඩේ කරලා තියෙනවා. මම පක්ෂ වෙනුවෙන්. මුගලට කියලා මාත්‍රේ. හරිද? කොහොමද ප්‍රසිද්ධිය පාවිච්චි කරන්නේ? එයාට පුරුදු පාවිච්චි කරන්නේ. එහෙම ඉතින් අන්න හදන්න නෙවෙයි. ඊළඟ කොට හරියට වැඩේ කරලා. ඕගොල්ලන්ට තියෙන මරණ දේවල් තමයි මේ අල්ලගෙන දඟලන්නේ. මරණ දේ වන්නම දැන් කාල බලයන්කෝ. හරි. මේ එහෙම දෙයක් මෙතන වෙලා නැහැ. ඕගොල්ලෝ නිකන් මේ ඔප්පු කරන්න බැරි තර්ක කියන්න එපා. ඔප්පු කරන්න බැරි තර්ක කියන්න එපා. ඕගොල්ලෝගේ සතියක් දෙන්න නැති. එහෙම දෙයක් උනේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. එහෙම දෙයක් කරේ. ඕක මම එදාම ඔය වැඩේ කරනවා එහෙම වුණා නම් මම ඉල්ලනවා. පාවලා දුන්නේ පාවලා නිකන් නෙවෙයි. මාලිමාවට පාවලා දුන්නා ඔප්පු කරන්න දෙයක් නෑ. ඔයාලට විවෘත ඡන්දයක් ගත්ත වෙලාවේ අපි ඔක්කොම මේ සුළු නම් මාක් කරනවා. ඔයාලට පුඩු කියලා මාත් කිව්වේ. මම ඔයාලට පාවලා දුන්නා පක්ෂේ. හෙට අනිත්තා වෙනකොට මම පෙන්නන්නම්. පක්ෂේ දෙවෙනි පාට පාවලා දුන්නා. වෙනකොට ඔය එළි වෙයි. මේ පාවලා දුන්නේ සමගිය. සමගිය යනවා පාවලා දුන්නා. ඒවා එළි වෙයි. සමගිය යනවා බලවේගයට සමාව පාවලා දුන්නා. මට ගන්නවා ඒක. හරිද? ඒවා එළි වෙයි. හෙට අනිත්තා වෙනකොට එළි වෙයි. ඒවා බලා ගන්න. අපි පක්ෂේ වෙනුවෙන් කතා කරලා අපිට චෝදනා කරන්න එපා. හරිද? ඕගොල්ලෝ වැඩේ වරද්දගෙන අන්තිමට අපිට එක පුච්චලෙකට ඇඟිල්ල දික් කරන්න එපා. මම දන්න ඔය වැඩේ එනවා කියලා. හරිද? වතුර දිස්ත්‍රික්කේ පළවෙනි වතාවට අපිට තිබුණා එක අවස්ථාවක් සමගි ජන බලවේගයට සොරනාතුරු ප්‍රාදේශ සභාව දිනවන්න. හැබැයි මේකේ මුහුදලට විකිනිච්ච සජිබේ മന്ത്രിවරයෙක් හින්දා අපිට සොරනාතුරු බලය පිහිටවන්න තිබුණ එක නැතුව ගියා. අපි ඡන්ද විමසීම 8ට 8ක් වෙනකොට සියලු දෙනාම රහස් ඡන්දයක්ද ඕපන් ඡන්දයක්ද කියලා ප්‍රකාශ කරනකොට අපි ප්‍රසිද්ධියේ අපේ කාඩ් මාක් කරා. අපි ප්‍රසිද්ධියේ මාක් කළා තමයි අපි ඕපන් ඡන්දයක් ඉල්ලුවේ. ඒ අවස්ථාවේදී අපේ පක්ෂයේ සජිබේ පක්ෂයේ කෙනෙක් අපි ගත්ත තීන්දුව తీරන අපි කමිටුවෙන් ගත්ත තීන්දුව తీරනට එරෙහිව ගිහිල්ලා රහස් ඡන්දයක් නැසර යාල සම්මත කරගත්තා. ඒ සම්මත කළා ඔහුට මේ වෙලාවේ සල්ලි ඕන. ඔහුට සල්ලි ඕන මාලිමාවේ සල්ලි වලට ඔහුට බයිපාස් එකක් කරන්න තියෙනවා කියලා ඔහුගේ මාලිමාවේ සල්ලි වලට අද සොරනාතුරු ප්‍රාදේශ සභාවේ සජිබේට ගන්න තිබුණ එක පාවලා දුන්නා ප්‍රියන්ත බණ්ඩාර කියන മന്ത്രിවරයා. මම පක්ෂේ නායකයන් ඉල්ලනවා මහලේකම්ලගෙන් ඉල්ලනවා නායකයන්ගෙන් ඉල්ලනවා මෙන්න මේ වගේ පක්ෂයේ සජිබේ කියන පක්ෂය පාවලා දුන්න මේ മന്ത്രിවරයාට විරුද්ධව ගන්න ඕන විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එහෙම නැත්නම් මේ മന്ത്രിවරයා ආයේ මේ වගේ සභාවලට එවන්න එපා. මුම් අපේ පක්ෂයේ සජිබේ නමට ගන්න තිබුණු සොරනාතුරු ප්‍රාදේශ සභාවයි මේ පාවලා දුන්නේ. බදුල්ල දිස්ත්‍රික්කේ අපිට එකම සභාවයි ගන්න තිබුණේ. ඒ සභාව තමයි මේ മന്ത്രിවරයා ඉතින් ඔය ඇංගලා ඉන්නවා දැන් ගිහිල්ලා ඕකේ බයිපාස් එක කරගන්න තමයි ඕන නිසා තමයි ඔය පක්ෂ සල්ලි වලට පාවලා දුන්නේ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. කවුරුත් මට සල්ලි දීලත් නැහැ, සල්ලි වලට කතා කරත් නැහැ. මේ වෙනකොට අද නිලවරණේ තියෙන වෙලාවේ කිසිම පක්ෂයකින් මට කතා කරලා නැහැ. මම තමයි මෙතන පහුගිය මේ දවස්වල ඔය හර්ෂ මිලින්ද කියන මේ മന്ത്രിවරයයි මමයි දෙන්න තරග කරන්න මේ සූදානම් හිටියා සජිබෙන්. නමුත් මම එක අඩියක් පිටිපස්සට තියලා පක්ෂ වෙනුවෙන් මම හර්ෂ මිලින්දට සහයෝගය දෙනවා කියලා ඉවරලා එයාට මම සහයෝගය දෙන්න අවශ්‍ය සියලුම කටයුතු කරා. නමුත් මේ වෙලාවේදී එයා ඒගොල්ලන්ට එක කල්පනාකරණය කරගන්න බැරි වීම හේතුවෙන් වෙනම මේ දෙදෙනෙක් මේකට ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේක දැන් ඒගොල්ලෝ දඩමීමා කරගෙන මාව දඩමීමා කරගෙන මට විවිධ චෝදනා ඉල්ල කරනවා මාව මේ මම මුදල් වලට මේ ඡන්ද පාවිච්චි කරා කියලා. මම වොල්ට් එක හැමතැනම උනත් ඕන දෙයක් දිනුරනවා. මම එහෙම දෙයක් කරේ නැහැ. පක්ෂ වෙනින් කරේ. මම මේ පහුගිය දවස් ටිකේම කරේ. මම සජිබේ වෙනුවෙන් මේක අනිවාර්යයෙන් මේ සභාව ගන්නවා කියන තැන තමයි කතා කරේ. නමුත් මේගොල්ලන්ගේ කේන්තියට දැන් කවුරු හරි නිදහසට කරුණක් හැටියට මාව අල්ලගෙන ඉවරලා මට ප්‍රහාර එල්ල කරන එක තමයි කරන්නේ. මේවා සම්පූර්ණ අභූත චෝදනා. කිසිම මුදලක් රුපියලක් කිසිම දෙයක් අතෙන්වත් අල්ලලා තියලා මට කෙනෙක් කතා කරලවත් නැහැ. විවෘත ඡන්දයද රහස් ඡන්දයද කියන වෙලාව ඔබතුමා රහස් ඡන්දය පාවිච්චි කරන්න ඕනි කියලා රහස් කුටියට කියලා නෑ මම පක්ෂයට පක්ෂපාතීව තමයි හැම වෙලාවෙම ඡන්දය පාවිච්චි කරේ. ඕන තරම් මම දියුරන පැහැදිලිව මම
පක්ෂයට පක්ෂපාතීව තමයි මම ඒක ඔබ දුන්න සාධපඩ කියලා කියන්නේ. පැහැදිලිව සජිපට දුන්නේ ඕන දෙයක් මම දිවුරනවා. ඕන තැනක මම දිවුරනවා. මේගොල්ලෝ අතර මම මේ මෙත්‍යාපාදකින් අපෙල කෙනෙක් ඉතින් මම මේ වගේ වයිපස්සයක් තියෙනවා. මේගොල්ලෝ ඒක ඉස්සරහට දාගෙන ඉවරලා ඒකට මුදල් හොයන්න මම මේ දේ කරා කියන එක තමයි කියාගෙන ඉවරලා මේ වගේ බොරු ප්‍රචාරයක් මගේ චරිත ඝාතනයක් තමයි මෙතන සිද්ධ කරගෙන යන්නේ. මේක සම්පූර්ණ අභූත බොරුවක්. එතකොට ඔබතුමාට ඇයි මෙහෙම චෝදනාවක් කරන්නේ ඒගොල්ලෝ? මේගොල්ලෝ එහෙම චෝදනාවක් කරන්න හේතුව මම කලින් මේ සජිපෙන් අපේක්ෂකත්වයේ බලාපොරොත්තු හිටියා. නමුත් ඒක මට ලැබුණේ නැහැ. ඒක ලැබුණේ පක්ෂෙම තීන්දුව කරා මේ හර්ෂ මිලින්දට තමයි මේක සුදුසු කියලා. ඒ වෙලාවේ මම අඩියක් පස්සට ගිහලා පක්ෂ වෙනුවෙන් මං කැපෙලා වැඩ කරේ. ඉතින් මේ වෙලාවේ මට අභූත චෝදනා එල්ල කරනකොට මේ ඇත්තට මේක පක්ෂ වෙනුවෙන් හරිම අත්‍යවම කලබලදායක තත්ත්වයක්.